අද කාලේ විවාහ මංගල උත්සවවල සර්ප්‍රයිස් ඩාන්ස් කියලා කියන්නේ. එහෙමත් නැත්නම් පැමිණ සිටින අමුත්තන් පුදුම කරවීම සඳහා කරන විවිධ නර්තනාංග කියලා කියන්නේ නැතුවම බැරි දෙයක් වෙලා. YouTube වල TikTok වල වෛරල් වෙන්න බලාගෙනම මේවා කරන පිරිසකුත් ඉන්නවා. විවාහ මංගල උත්සවයක් කියලා කියන්නේ අපි හැමෝම දන්නවා සතුටු විය යුතු ප්‍රීති විය යුතු අවස්ථාවක්. ඒ වගේම සර්ප්‍රයිස් ඩාන්ස් කියලා කියන්නේ එම අවස්ථාව ලස්සන කරගන්නට උපකාර වෙන තවත් එක අංගයක්. ඉතින් ඔයා මේ දකින්නේ මේ දවස්වල වෛරල් වුණු විවාහ මංගල උත්සව අවස්ථාවක මනාල යෝල පුදුම කරවීම සඳහා දෙවනි මනමාලියන් 3 දෙනෙක් ඉදිරිපත් කළ නර්තනයක්. මේ වීඩියෝ එක සමාජ මාධ්‍යයන් හරහා සංසරණය වෙන්න පටන් ගන්නවත් එක්කම ගොඩක් අය විවේචනයට ලක් කරලා තිබුණු හේතුව තමයි දෙවනි මනමාලියන්ගේ ඔසරිය සහ නර්තන විලාස ඉතා අසංවර වීම. බැලු පැල්මට දෙවනි මනාලියන්ගේ ඇඳුම් ඔසරියක හැඩය ගත්තා වුණත් කලවා දක්වා පලන ලද පහළ කොටස නර්තනයේදී ඉතා අසංවර ලෙස පෙනුණා. ඔසරිය කියලා කියන්නේ ලංකාවේ අපේ කාන්තාවන්ගේ ජාතික ඇඳුම. ඔසරියක් හරියාකාරව ඇඳම ඕනම කාන්තාවකට ඉතා වැදගත් සහ තේජස් පෙනුමක් ලබා දෙනවා. ඉතින් ඔයා දන්නවා ඔසරියකින් හැඩවුණු මනාලියක් කොයිතරම්නම් ලස්සනද. ඒ නිසා මෙවැනි විලාසිතා ඔසරියකට ආදේශ කිරීම සුදුසු නැති බව ගොඩක් අය සමාජ මාධ්‍යයේ අදහස් දක්වලා තිබුණා. ඒ වගේම තමයි ඉදිරිපත් කරන ලද නර්තන අංගය පැමිණ සිටින අමුත්තන් පවා අපහසුතාවයට ලක්වන ආකාරයේ අසංවර ගීතයකට කරන ලද අසංවර නර්තනයක් බවට තවත් අය සමාජ මාධ්‍යයේ චෝදනා කරලා තිබුණා. කුල සිරිතට අනුව දෙපාර්ශ්වයක් විවාහවීම කියලා කියන්නේ ඒ දෙන්නට වගේම දෙපාර්ශ්වයේ අනිකුත් සියලු දෙනාටමත් ගොඩක් වටිනා අවස්ථාවක්. මෙවැනි අවස්ථාවක පවත්වන නර්තනාංග වගේම අනිකුත් සියලුම දේ සංවර වීම ඉතාමත්ම වැදගත්. ඉතින් මේ ගැන ඔයාගේ අදහස යටින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න.